Hello, welcome back to my channel. ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඉතින් අද අපි යන්නේ ඉතාලියේ පුංචි ගම්මානයකට. මේ ගම තියෙන්නේ ඉතාලියේ පාර්මා කියන සිටි එකේ. ඉතින් මේ ගමන පැය 2ක විතර ගමනක්. ඉතින් මම ජීවත් වෙන්නේ ඉතාලියේ ෆ්ලෝරන්ස් කියන නගරේ. මේ නගරය කඳුකර ප්‍රදේශයක තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මෙහි මහාමාර්ග උනත් හදලා තියෙන්නේ මේ විදියට කඳු අතරින් යන්න. ඒකත් හරිම අපූර්ව අත්දැකීමක්. ගමන අතරතුර අපි මේ වගේ සර්විස් ඒරියා එකකින් නැවැත්තුවා. දැන් නම් අපේ ගමනට ලං වෙලායි ඉන්නේ. ඉතින් මේ පරිසරය නම් බලන හැමතැනම වගාබිම් එක හරිම නිස්කලංක බවක් තමයි තිබුණේ. ඉතින් මේ විදියට අපි යන්න ඕන අපේ ගමනට ආවා. අපි ඇත්තටම මේ යන්නේ පාස්කු නිවාඩුවට අපේ හිතවත් අයගේ ගෙදරට. අපි ඊට පස්සේ මේ සිටි එකේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. අපි මේ ඇවිත් තියෙන්නේ බුසෙත්තෝ කියන පුංචි ගමට. ඉතින් මේ ගමේ තියෙන විශේෂත්වය තමයි ලෝක ප්‍රසිද්ධ ජුසෙප්පෝ වේර්දි කියන සංගීතඥයා බිහි වෙලා තියෙන්නේ. Grazie. ඉතින් ඔන්න ඔය විදියට ඒ දවස් අපි ගත කරලා ඊළඟට අපි ගියේ විදෙන්සා විලේජ් බලන්න. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි ලෝක ප්‍රසිද්ධ ඕනම බ්‍රෑන්ඩ් එකක දෙයක් එකම තැනකින් මිලදී ගන්න පුළුවන්. මෙය නිම කරලා තියෙන්නේ එක් එක් රටවල් වලට ආවේනික ගොඩනැගිලි ආකෘති එකතු කරගෙනයි.
ඉතින් ඔන්න ඔය විදියට තමා අපේ පාස්කු නිවාඩුව ගත වුණේ. ඉතින් මම ඔයාලට ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ලයික් කරන්න. එහෙනම් මං ගිහින් එන්නම්. චාෝ. ආයා. උලනේ. foto කරලා sih. Foto banyak atas. Maya. Cute, ne? Grazie. Prego.